Bitcoin Sri Lanka YouTube channel එකට අපි ආයෙත් සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්න යන්නේ මේ Bitcoin ලෝකේ තියෙන fees ගැන. fees එකක් කියන්නේ මොකක්ද? නැත්නම් fees හැදෙන්නේ කොහොමද? fees ගෙවන්නේ ඇයි? මේ ඔක්කොම අපි කවර් කරන්න තමයි අද හදන්නේ. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. Bitcoin network එක ඔගොල්ලෝ හිතන්න මේක පාරක් වගේ කියලා. ඉතින් මේ පාරේ තියෙන්නේ මන්තිරු නැත්තම් ලේන්ස් පොඩි ගානයි. ඒ පොඩි ගානේ තමයි මේ මෙතන යන වාහන ගමන් කරන්න ඕනේ. තව එකක් තමයි ඔගොල්ලෝ හිතන්න මේ පාරේ බස් එකක් ගමන් කරන්නේ විනාඩි 10න් 10ට කියලා. මේක තමයි අර Bitcoin system එකේ තියෙන blocks එන ගාන. කියන්නේ blocks විනාඩි 10න් 10ට තමයි සාමාන්‍යයෙන් mine වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ හිතන්න මේ පාරේ විනාඩි 10න් 10ට යන බස් එකේ ඔක්කොම එකපාර නගින්න ගියොත් ඒ ටිකට් වල මිල උඩ යනවා. ඒ කියන්නේ මිල වැඩි වෙනවා මොකද ඉල්ලුම වැඩි හින්දා ඒ බස් එකට නගින්න. මේ නිසා තමයි මේ ෆී එක අපි අර බස් එකේ ටිකට් එකේ මිල වගේ තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ වැඩියෙන් මිනිස්සු ඒ පොඩි මන්තිරු තියෙන බස් එකට නැගලා ඒ බස් එක යූස් කරන්න හැදුවොත් ඒ බස් එකට යන මිල වැඩි වෙනවා මොකද හැමෝටම එක බස් එක නැගලා යන්න බැරි හින්දා. මේ පාර යූස් කරන නැත්නම් මේ බස් වල යන මිනිස්සු අඩු වුණ කාලෙට මේ බස් එකේ ප්‍රයිස් එක නැත්නම් මේ බස් ටිකට් ප්‍රයිස් එක අඩු වෙනවා. ඉතින් මේක තමයි අර සැපියුමේ සහ ඉල්ලුමේ තියෙන සම්බන්ධය. ඉතින් මේක ෆීස් වලටත් බලපානවා. ඉල්ලුම වැඩි වෙනකොට Bitcoin වල තියෙන ෆී එකත් වැඩි වෙනවා. ඒ වගේම Bitcoin network එක busy නැතුව calm down වෙලා වැඩි මිනිස්සු use කරන්නේ නැති කාලෙට Bitcoin fees අඩු වෙනවා. ඉතින් මේක තමයි මේ fees වල තියෙන සම්බන්ධය. මේ fee එකට බලපාන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි මම කිව්වා වගේ කොච්චර busyද මේ network එක. මම ඒක explain කරන්න ඊට ඉස්සෙල්ලා. දෙවෙනි එක තමයි transaction එක ගන්න ඉඩ ප්‍රමාණය. නැත්තම් ඒකේ වැලියු එක වැඩි වුණාට ෆී එක වැඩි වෙන්නේ නැහැ. ඒක ඇත්තටම බලපාන්නේ කොච්චර ඉඩ ප්‍රමාණයක් මේක අර බස් එකේ නැත්තම් බ්ලොක් එකේ ගන්නවද. මේක නිකන් ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලෝ එක ට්‍රාන්සැක්ෂන් එකක් කරනවා රුපියල් 1000ක. හැබැයි ඒක එක 1000 නෝට්ටුවක් වගේ තමයි ඒක කරන්නේ. ඔයා එක 1000 නෝට්ටුවක් දෙනවා. හැබැයි ඒකම වෙන ට්‍රාන්සැක්ෂන් එකකින් ඔයා 100 කොළ 10ක් යූස් කරලා වෙනම ගනුදෙනුවක් කරනවා. හැබැයි මේකින් වැඩිය ඉඩක් ගියේ මොන ට්‍රාන්සැක්ෂන් එකටද? වැඩියෙන් ඉඩක් කියන්නේ අර 100 කොළ 10ක් එකතු කරලා හදන රුපියල් 1000 ට්‍රාන්සැක්ෂන් එකට. මෙන්න මේ වගේ තමයි මෙතනක් තියෙන concept එක. වැඩියෙන් ඉඩක් ගන්නකොට වැඩි fee එකක් අපිට spend කරන්න වෙනවා. මම ඉස්සෙල්ලා කිව්වනේ Bitcoin network එක busy වුණාම වැඩියෙන් fee එකක් ගෙවන්න ඕනේ කියලා. ඔයගලන්ට මම තව දුරටත් ඒක explain කරන්නම්. ඔගොල්ලෝ හිතන්න ඔයගලන්ට ගනුදෙනුවක් කරගන්න ඕනේ හරි හදිස්සියේ. හැබැයි ඒ වෙලාවේ මේ Bitcoin network එක ගොඩක් busy. ඒ කියන්නේ තවත් මිනිස්සු ඉන්නවා හදිස්සියේ මේ transaction එක කරගන්න අවශ්‍ය. එතකොට ඔයා කොහොමද ඔයාගේ transaction එක කැපී පෙනෙන විදිහට ඉදිරිපත් කරන්නේ? මට මෙන්න මේක කරලා දෙන්න කියලා. ඒක කරන්නේ අනිත් transaction වගේම තවත් තරඟකාලී ලෙස ඔයා offer කරනවා ඊටත් වඩා higher fee එකක්. ඒක නිකන් competition එකක් වගේ. කාටද වැඩි fee එකක් අපිට offer කරන්න පුළුවන්. ඉතින් මේ fees මේ වැඩියෙන් offer කරන තරඟකාරී fees වලට තමයි පළවෙනි තැන හිමි වෙන්නේ. කියන්නේ පළවෙනි බස් එකට නගින්න පුළුවන් වැඩියෙන් ඒ ටිකට් එකට ගෙවන්න පුළුවන් කට්ටියට තමයි. ඊටරු අය අනිත් බස් එක එනකන් ඉන්න ඕනේ. ඉතින් මේක automatically වෙන වැඩක්. මේක වෙන්නේ අර මයිනර්ස්ලා ඔයාගේ ට්‍රාන්සැක්ෂන් එක බ්ලොක් එකකට දාලා කන්ෆර්ම් කරන්න ඕනනේ. අන්න ඒ ක්‍රියාවලිය තමයි මෙතන වෙන්නේ. එතකොට ඒගොල්ලෝ බ්ලොක් එකක් මයින් කරනකොට බ්ලොක් රිවෝඩ් කියලා වෙනම ගාණක් යනවා. ඒ බ්ලොක් එක මයින් කරනකොට ඒත් එක්කම ඒ බස් එකේ නැත්තම් ඒ බ්ලොක් එකේ තියෙන ඔක්කොම ට්‍රාන්සැක්ෂන්ස් වල ෆී ඔක්කොම එකතුව මයිනර්ස්ලට යනවා රිවෝඩ් එකක් විදිහට. ඉතින් මේක ඒගොල්ලෝ පික් කරන්නේ වැඩියෙන් ඒගොල්ලන්ට රිවෝඩ් එකක් තියෙන ට්‍රාන්සැක්ෂන් තමයි ඉස්සෙල්ලාම ඒගොල්ලෝ යන්න දෙන්නේ. මම මේ වගේ දේවල් ගැන මීට ඉස්සෙල්ලා ඩීටේල්ස් එක කියලා දීලා තිනවා කොහොමද මේ ට්‍රාන්සැක්ෂන්ස් වෙන්නේ, කන්ෆර්මේෂන්ස් වෙන්නේ කියලා. මම කෙටියෙන් කියන්නම් මේක දැනට
මොකද්ද වෙන්නේ කියලා. මේ ට්‍රාන්සැක්ෂන් එකක් ඔය ඉස්සෙල්ලාම ගනුදෙනුවක් කරනකොට මේක ගිහිලා mempool කියන pool එකට නැත්තම් මේ පොදු පෝලියමකට වැටෙනවා. මේකේ තියෙන දේවල් ඇත්තටම ට්‍රාන්ස්ෆර් වෙලා නැහැ. ඔක නිකන් අර බස් හෝල්ට් එකකට වෙලා බස් එකක් එනකන් ඉන්නවා වගේ. ඉතින් මේක අර එතන තියෙන ඔයාගේ ට්‍රාන්සැක්ෂන්ස් වල අවශ්‍ය ට්‍රාන්සැක්ෂන්ස් විතරයි ඒගොල්ලෝ දාගන්නේ ඊළඟට එන බ්ලොක් එකකට. ඉතින් මේ බ්ලොක් එකට පුරවගත්තට පස්සේ තමයි හරියට කන්ෆර්ම් වෙලා මේ නෙට්වර්ක් එකේ තියෙන සුරක්ෂිතභාවය රැකෙන්නේ මේ මයිනර්ස්ලා හරි ට්‍රාන්සැක්ෂන්ස් මේවා තමයි නිවැරදි ට්‍රාන්සැක්ෂන්ස් මේක රියල් ට්‍රාන්සැක්ෂන් එකක් කියලා මයින් කළේ වරුණාම. ඉතින් මේක ඒගොල්ලෝ තෝරගන්නේ මං කිව්වා වගේ වැඩියෙන් ෆී එකක් දෙන per v byte. ඒ කියන්නේ virtual byte එකකට තියෙන ෆී එක අනුව තමයි ඒගොල්ලෝ තෝරගන්නේ මොන ට්‍රාන්සැක්ෂන් එකද මේ පෝලිමට වැටෙන්න ඕනේ කියලා. ඉතින් මෙතන මේ ෆී එක ලොකු සේවයක් කරනවා. මොකද දැන් අපි දන්නවානේ අවුරුදු 4න් 4ට බිට්කොයින් මයින් කළේ ඉවර කරාම එන්න ඒගොල්ලන්ට හම්බෙන බිට්කොයින් ගාන අඩු වෙනවා කියලා. ඉතින් මේ ෆී එක තමයි ඒගොල්ලන්ට අන්තිමට ඉතිරි වෙන්නේ. මම මේක තව තවත් විස්තර කරලා කියන්නම් මොකද්ද වෙන්නේ ඉස්සරහට බිට්කොයින් ඉවර වුණාම කියලා. බිට්කොයින් ඉවර වුණාම කියන්නේ මයින් කළේ ඉවර වුණාම කියලා. මේ ෆී එකෙන් කරන්නේ ඒගොල්ලන්ගේ දිරි ගන්නවා මේක ඉදිරියට කරගෙන යන්න. තව දෙයක් තියෙනවා මේ ෆී එකෙන් නවත්තන්න. ඒක තමයි මේ ජන්ක් ට්‍රාන්සැක්ෂන්ස් නැත්නම් ස්පෑම් ට්‍රාන්සැක්ෂන්ස් නවත්තනවා. දැන් අවශ්‍යම අය විතරනේ ෆී එකක් ගෙවලා ට්‍රාන්සැක්ෂන් එකක් කරගන්නේ. හැබැයි මේ ට්‍රාන්සැක්ෂන් ෆී එක පොඩි ගාණක් නැත්නම් ෆ්‍රී වගේ තියෙනවා නම් ඔගොල්ලෝ දන්නවනේ ෆ්‍රී දෙයක් දුන්නාම ඕනේ අයත් ඕනේ නැති අයත් ඒක පාවිච්චි කරන්න පටන් ගන්නවා කියලා. ඉතින් මේක නිසා තමයි මේ ෆී එක හැදිලා තියෙන්නේ. ඉතින් මේ ෆී එක තියෙනකොට අපේ ජාලයට අවශ්‍ය ට්‍රාන්සැක්ෂන්ස් විතරයි මිනිස්සු එවන්නේ. මොකද නිකම් බොරුවට මිනිස්සු ට්‍රාන්ස්ෆර්ස් නැත්තම් බොරුවට ෆීස් ගෙවන්න කැමති නැති හින්දා. ඉතින් මේ ෆී එකත් ඇත්තටම මාකට් ප්ලේස් එකක් වගේ තමයි. ඔයා හිතන්න බිසි වෙලාවට ප්‍රයිස් එක වැඩි වෙනවා. බිසි නැති වෙලාවට ප්‍රයිස් එක අඩු වෙනවා. මේක හරියට අපිට කැල්කියුලේට් කරලා දෙන්නේ වොලට් ඇප්ස් වගේ දේවල් තමයි. ඕනම වොලට් ඇප් එක ගොඩක් දුරට මේ ෆී එක පෙන්නනවා මේක තමයි දැනට යන ෆී එක කියලා. මේක පෙන්නන විදි තියෙනවා. සමහර ඇප් වල ඔයාට දෙන්නේ ඒ කියන්නේ ෆාස්ට්ම මේක මේ ට්‍රාන්සැක්ෂන් එක කරගන්න පුළුවන් ෆී එක තමයි ඩිෆෝල්ට් ඔයාට නෝමලි ඔටෝමැටිකලි දෙන්නේ. ඒ කියන්නේ එතන එක ෆී එකක් විතරයි නම් පෙන්වන්නේ ඔයාට අවශ්‍ය ෆී එක එන්ටර් කරගන්න බැරි නම් ඒගොල්ලෝ තෝරගෙන තියෙන්නේ මේක ඉක්මනටම ඔයාට කරගන්න පුළුවන් අර ෆාස්ට් ලේන් එකේ දාලා මේක කන්ෆර්ම් කරගන්න පුළුවන් ෆී එක තමයි. හැබැයි සමහර ඇප්ස් තියෙනවා ඔයාට ඒ ෆී එක එන්ටර් කරන්න පුළුවන් නැත්නම් කාණ්ඩ 3කින් ඒක පික් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පළවෙනි එක තමයි ෆාස්ට් කියන ඔප්ෂන් එක. මේ ෆාස්ට් කියන ඔප්ෂන් එකේ තමයි මේ ෆී එක වැඩිම වෙන්නේ. හැබැයි ඔයා මේ ෆාස්ට් ඔප්ෂන් එක සිලෙක්ට් කරොත් සාමාන්‍යයෙන් රුපියල් 200 ඉඳන් රුපියල් 300 වගේ ගාණක් ගෙවන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ මේ හැම ට්‍රාන්සැක්ෂන් එකටම. හැබැයි ඔයා නෝමල් කරොත් ඒක සමහර විට විනාඩි 10ක් නෙමෙයි විනාඩි 30න් වගේ කරගන්න පුළුවන් වෙයි මේක සිලෙක්ට් කරොත්. හැබැයි ස්ලෝ එක දැම්මොත් සමහර විට පැයක් වුණත් ගත වෙන්න පුළුවන් ඔයාගේ ට්‍රාන්සැක්ෂන් එක හරියට කන්ෆර්ම් කරගන්න. ඉතින් මේක ගැන ඔයා හරියට සැලකිලිමත්ව තමයි මෙතන ඔප්ෂන් එකක් තෝරගන්න ඕනේ. හරි. මේක මගේ අත්දැකීමත් එක්ක පොඩි දේවල් ටිකක් කියන්න තියෙනවා. මමත් බිට්කොයින් ෆීස් ගැන වැඩිය අධ්‍යයනය කරන්නේ නැතුව වැරදියට අඩු ෆී එකක් දාලා තියෙනවා පොඩක් ලෝභකමට. ඉන්නේ අඩුවෙන් මම කොහොමද ට්‍රාන්සැක්ෂන් එකක් කරගන්න ඕනේ කියලා චුට්ටක් බලන්න මම අඩුවෙන් ෆී එකක් දාලා අර ස්ලෝ එක නැත්නම් ඊටත් වඩා අඩුවෙන් මම ටයිප් කරලා ඒක දාගෙන තියෙනවා. මොකද්ද මෙතන වුනේ? ඇත්තරම අර මයිනර්ස් මගේ ට්‍රාන්සැක්ෂන් එක කන්ෆර්ම් කරේම නැහැ. දවස් 3ක් යනකොනොත් ඒගොල්ලෝ මේ ට්‍රාන්සැක්ෂන් එක පික් අප් කරේ නැහැ. ඇයි මෙහෙම වෙන්නේ? ඒ දවස් ඇතුළත නැත්තම් ඒ දවස් 3 ඇතුළත වැඩි ඉල්ලුමක් තිබ්බොත් ඒ කියන්නේ ඒ නෙට්වර්ක් එක ඒ දවස් 3 ඇතුළතදී වැඩියෙන්ම යූස් වෙන්න පටන් ගත්තොත් බිසි වුණොත් අනිත් හැමෝම දාන්නේ මට වඩා වැඩියෙන් ෆීස්. එතකොට මොකද්ද මයිනර්ස්ලා පික් කරන්නේ? මයිනස්ලා පික් කරන්නේ මගේ එක නෙමෙයි. අර වැඩියෙන් ගෙවන්න කැමති ඒවා තමයි. ඉතින් මේ වගේ ට්‍රාන්සැක්ෂන් හැම තිස්සම වෙනකොට
මගේ ට්‍රාන්සැක්ෂන් එක පිටිපස්සට ගියා. ඉතින් මම බලන් ඉදිද්දි මේක දවස් ගාණක් තිස්සේ කන්ෆර්ම් වුණේ නැති හින්දා මම මේ ෆී රේට් එක බම්ප් කරා නැත්නම් මේ ෆී රේට් එක අප්ග්‍රේඩ් කරා නැත්නම් රිප්ලේස් බයි ෆී කියලා ආයි ඒ ට්‍රාන්සැක්ෂන් එකට වැඩි ගාණක් දාලා යවුවා. මේකට වෙනම සිස්ටම් එකක් තියෙනවා නැත්නම් සමහර ඇප්ස් වල මේක හරි ලේසියෙන් කරන්න දෙනවා. මම මේක කරන්නේ කොහොමද කියලා ඉදිරියට ඔයගලන්ට ලයිව් ඩෙමෝ එකකින් කරන්න කැමතියි. ඉතින් මේක ගැන හොඳට අහගෙන හිටපු එක්කෙනෙක්ට කියන්න පුළුවන් ඇයි අපි මේ මෙච්චර ලොකු ෆී එකක් ගෙවන්නේ අර මම කිව්වා වගේ බස් එක ලොකු කරා නම් ඉවරයි නේද කියලා. ඒ කියන්නේ අර බ්ලොක් සයිස් එක ලොකු කරා නම් මීට වඩා ට්‍රාන්සැක්ෂන්ස් අපිට දාලා අඩුවෙන් ට්‍රාන්සැක්ෂන් ෆී එකක් අපිට මේ ගණිතනු කරන්නන්ගෙන් අය කරගන්න පුළුවන් නේද කියලා ගොඩක් අය කියන්න පුළුවන්. හැබැයි මේක හරි කොමන්ලි කතා කරන මාතෘකාවක්. මේ නිසා තමයි අපිට ඇත්තටම ක්‍රිප්ටෝ කරන්සි මෙච්චර මේ ලෝකෙට ආවේ. මොකද මිනිස්සු කිව්වා බිට්කොයින් ෆී එක වැඩි. ඒක නිසා අපි හදමු වෙන බ්ලොක් චේන්ස් මේ බ්ලොක් සයිස් එක ලොකු කරලා කියලා. ඉතින් බලන්න මේකින් වුණේ මොකක්ද? මේකින් ඇත්තටම වුණේ බිට්කොයින් වල තියෙන විමධ්‍යගතභාවය අනිත් තැන්වල නැති වුණා. මේකට වෙනම මම එපිසෝඩ් එකක් කරලා කියන්නම් මොකද්ද වුණේ කියලා. මෙතන තිබ්බ පොඩි යුද්ධයක්. මේ සිස්ටම් එක දෙකට කඩන්න ඕන වුණා පාර්ශව දෙකකට. එකක් කිව්වා අපි බ්ලොක් සයිස් එක ලොකු කරලා ෆීස් අඩු කරමු. කියන්නේ මිනිස්සුන්ට ගෙවන්න තියෙන ෆී එක අඩු කරමු කියලා. අනිත් අය කිව්වා නෑ. එහෙම කරොත් ලොකු ප්‍රශ්නයක් එනවා කියලා. ඒ ප්‍රශ්නේ තමයි බිට්කොයින් වල ඩීසෙන්ට්‍රලයිසේෂන් එක ඇත්තටම හැදිලා තියෙන්නේ මේ නෝඩ්ස් මතින්නේ. කියන්නේ ඕනම කෙනෙක්ට අඩු මුදලකින් නෝඩ් එකක් රන් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි බ්ලොක් සයිස් එක ලොකු වුණොත් මොකද්ද වෙන්නේ? ලොකු ඩේටා සෙන්සර්ස් නැත්නම් ලොකු සල්ලිකාරයන්ට නැත්නම් හොඳට සල්ලි වියදම් කරන්න පුළුවන් අයට විතරයි ලොකු කම්පියුටර් එකක් නැත්නම් ලොකු සර්වර් එකක් දාලා මේ නෝඩ් එකක් රන් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ බ්ලොක් එකේ සයිස් එක වැඩි වෙන්න අපිට නෝඩ් එකට වියදම් කරන්න ඕන ප්‍රමාණය නැත්නම් අර ස්පේස් එකට හાર્ඩ් ඩිස්ක් එක ලොකු වෙනවා. දැනටමත් අපිට 1 TB වගේ හાર્ඩ් ඩිස්ක් එකක් ඕනේ බිට්කොයින් නෝඩ් එකක් රන් කරගන්න. ඉතින් බලන්න මේක තමයි අනිත් ක්‍රිප්ටෝ කරන්සි වලත් වෙලා තියෙන්නේ. ලොකු බ්ලොක් එකකට වැඩි ඉඩ ප්‍රමාණයක් ගන්න හින්දා ඇත්තටම ලොකු ඉඩ ප්‍රමාණයක් ඕනේ මෙන්න මේ නෝඩ්ස් රන් කරන්න. ඉතින් මේකෙන් මොකද්ද වෙන්නේ? හැමෝටම ඕන විදිහට නෝඩ් එකක් රන් කරන්න බෑ. ඒක නිසා අර ඒ සල්ලි ප්‍රමාණය ස්පෙන්ඩ් කරන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි නෝඩ් එක රන් කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මෙතන පවර් එක ආයෙත් එක තැනකට එනවා නැත්නම් එක කොට්ටාශයකට එනවා. මේක බිට්කොයින් වල වෙන්නේ නැහැ. මොකද බිට්කොයින් වල තීරණයකට ආවා මේක වෙන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් අපි මේ විදිහට බිට්කොයින් තියන්න තමයි අතරම බලාපොරොත්තු වෙන්නේ. මේ මුළු ලෝකෙම බිට්කොයිනර්ස්ලා නෝඩ් රන් කරන බිට්කොයිනර්ස්ලා මෙන්න මේ තීරණය ගත්තා. ඉතින් මේ බිට්කොයින් සිස්ටම් එකේ තියෙන ෆී එක අඩු කරගන්න වෙනම ක්‍රමයක් ඒගොල්ලෝ හොයාගත්තා. ඒකට තමයි මේ ලයිට්නින් නෙට්වර්ක් කියලා කියන්නේ. අපි මීට ඉස්සෙල්ලා ලයිට්නින් නෙට්වර්ක් එක ගැන වෙනම එපිසෝඩ් එකක් කරලා තියෙන්නේ. ඔයගලන්ට විස්තර දැනගන්න ඕන නම් අන්න මේ වීඩියෝ එකට ගිහිල්ලා මේක ඉගෙන ගන්න. මම කෙටියෙන් කිව්වොත් ලයිට්නින් නෙට්වර්ක් එක තමයි අර බේස් ලේයර් එකේ සෙකන්ඩ් ලේයර් එක. මුණට යන්න ඕන හයිවේ එකක් වගේ තමයි මේ ලයිට්නින් නෙට්වර්ක් එක හැදුවේ. ඔයගොල්ලෝ හිතුවොත් බේස් ලේයර් එක නැත්නම් නෝමල් බිට්කොයින් ලේයර් එක තමයි අපේ නෝමල් පාරවල් කියලා. අර ලයිට්නින් නෙට්වර්ක් එක ඇත්තටම ප්‍රයිවට් හයිවේ එකක් වගේ තමයි අපිට ඒක දැනගන්න පුළුවන්. ඒ කියන්නේ අපි channel එකක් open කරලා අපිට ඕන ප්‍රමාණයක් බිට්කොයින් එහාට මෙහාට යවා ගන්න පුළුවන්. හැම ට්‍රාන්සැක්ෂන් එකකට ගෙවන්න ඕනේ පොඩි ප්‍රමාණයක් තමයි routing fees කියලා. මෙතන අපි ට්‍රාන්සැක්ෂන් 1000ක් කරත් අපිට මේ channel එක final විදිහට settle කරගන්න ඕන නම්, කියන්නේ මේ channel එක close කරන්න ඕන නම් ඒ 1000ම එකතු කරලා එක transaction එකක් විදිහට තමයි මේ base layer එකේ වෙන්නේ. කියන්නේ ඔයගලන්ට හිතා ගන්න පුළුවන් අපි මේ transaction 1000ම base layer එකේ normal transactions වගේ කරන්න ගියොත් කොච්චර වියදමක් දරන්න ඕනේද? ඉතින් මේක සත ගානකින් කරලා ඒ ඔක්කොම transactions එකපාර base layer එකට ලියනවා එක transaction එකකින් එක fee එකක් ගෙවලා. ඉතින් මේ fees අඩු කරගන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි අපිට කොච්චර මේ transaction එක හදිස්සියද කියලා ඇත්තටම අවංක වෙලා මේ මෙතන
අවශ්‍ය ෆී එක ගෙවන එක. අනිත් එක තමයි ඉතින් ලයිට්නින් නෙට්වර්ක් එකෙන් මේ පේමන්ට්ස් ටික කරගන්න එක. තව දෙකක් තියෙනවා. එකක් තමයි මේ බැච් කරන එක. මේවා සමහර බිට්කොයින් වොලට් වලින් ලේසියෙන් කරන්න දෙනවා. ඒ කියන්නේ ඕගලන්ට බිට්කොයින් පේමන්ට්ස් 10ක් කරන්න තියෙනවා නම් ඒ 10 එක ට්‍රාන්සැක්ෂන් එකකින් බැච් කරලා කරන්න පුළුවන් විදිහක් තියෙනවා. මේක ගැන මම ඉස්සරහදී තවත් මම විස්තරාත්මක ලෙස ඔයගලන්ට කියලා දෙන්න. අනිත් එක තමයි ඔයගලන්ගේ UTXO මැනේජ්මන්ට් කියන එක. ඒකත් ටිකක් ටෙක්නිකල්. හැබැයි මේ කියන්නේ ඔයගලන්ගේ වොලට් එක කොහොමද ක්ලීන් කරලා ක්ලීන් ඉන්පුට්ස් එක්ක අර මැනේජ් කරන්නේ නැත්නම් මේන්ටේන් කරගන්නේ ඕගලන්ට ඉස්සරහට ගෙවන්න තියෙන ෆීස් ගන්න අඩු කරගන්න. ඉතින් මේවා තමයි අපිට ෆීස් ගන්න අඩු කරගන්න පුළුවන් ක්‍රම. මම ඉස්සරහට වෙනම එපිසෝඩ්ස් ගන්න කැමති. මේවා තවත් විස්තර කරලා කියන්න. ඕගලන්ට මතක තියාගන්න ඕන කීපයක් තියෙනවා. බිට්කොයින් ෆී එකක් ඇත්තටම හැදෙන්නේ අර බිට්කොයින් යවන වටිනාකම අනුව නෙමෙයි. ඒක හැදෙන්නේ කොච්චර මේක බිසිද, මේ සිස්ටම් එක බිසිද, ඒ වගේම ඔයාගේ ට්‍රාන්සැක්ෂන් එකේ වේට් එක නැත්නම් කොච්චර data ප්‍රමාණයක් මේ ට්‍රාන්සැක්ෂන් එකට පාවිච්චි වෙනවද කියන ඒවා බලලා තමයි. ලයිට්නින් නෙට්වර්ක් එක තියෙනවා. ඒක ගොඩක් ලාභයි. ඔයාට යූස් කරන්න පුළුවන් වෙලාවට ඒක යූස් කරොත් ඔයාට මේන් සිස්ටම් එකට ගෙවනවට වඩා හරියට අඩු ඉක්මනට මේ ට්‍රාන්සැක්ෂන්ස් කරගන්න පුළුවන්. අනිත් එක තමයි මේ ෆීස් ඇත්තටම හැදිලා තියෙන්නේ මේ සිස්ටම් එක ප්‍රොටෙක්ට් කරගන්න. සහ මේ සිස්ටම් එක ප්‍රොටෙක්ට් කරන මිනිස්සුන්ට, කියන්නේ මයිනර්ස්ලට අවශ්‍ය රිවෝඩ් එක ඒගොල්ලන්ට ලබා දෙන්න. තව ඔයගොල්ලන්ට මේ ෆීස් ගැන ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මට පුළුවන් විදිහට උත්තර දෙනවා ඔක්කොම මගෙන් අහන ප්‍රශ්න වලට. ඉතින් මේ වගේ ඉන්ෆර්මේෂන් ඔයගොල්ලන්ට ඉස්සරහට ඉගෙන ගන්න කැමති නම් Bitcoin Sri Lanka YouTube channel එකත් එක්ක රැඳී සිටින්න. දැනට ගිහිල්ලා එන්න. සුබ දවසක්.